මග අහන්න එපා. අපි සංවිධායක මණ්ඩලයේ මාමලා ඔන්න ඔය ඉස්සරහින් ටොපි ටිකක් තියෙනවා. ටොපි ටිකක් නෙමෙයි ගොඩක් තියෙනවා. එතකොට ඔයාලා ඕකේ ඇවිල්ලා අහුලන් යන්න. යන්නේ ළඟට. හරි. ඒකනේ තව තියෙනවා අහුල ගන්න. තව දුවනවා. ධෝනි ගැතින් එකක් වැටුණා. අරගෙන යන ටොපි ඔක්කොම බබාලා ඕනනම් කියන්න ගෙනල්ලා දෙන්න දෙනවා ඈ. Oh, ayo. පිරිම් පාර්ශ්වයේ අන්තිම පිළිබඳව කියන දැකලා ඊට පස්සේ අපේ පිරිම් පාර්ශ්වයේ අපේ කට්ටියගේ අත් දෙක බැදලා තියෙන විසිල්ලේ ගහපු ගාම දුවගෙන යනවා අතරට. ගිහින් ඉවරලා ඒකේ යෝගට් එකේ පැක් එක කනලා ඔය මොනවා හරි කර දෙකලා කන්න ඕන කොහොම හරි ඉක්මනට. හරි. මග හලන්න බෑ, බිම හලන්න බෑ. ඒක කාලා වගේම නිතරට ඉන්නත් ඕන. කිසිම වෙලාවක පිරිමි පාර්ශවයේ කට්ටිය මෙයා යනවද? එයාලා එන යෝගට් එක හෝ හැන්ඩ් අල්ලන්න බෑ. කිසිම දෙයක් එහෙම බෑ. ඇස් වහන තියෙන්නේ ඔයාලගේ ඇස් පේනවා අත්කට කරන්නේ වැඩේ කරන් යන්න තියෙන්නේ. ඔව් පොවන්නත් බෑ. කොට අරගෙන එන්නයි තියෙන්නේ. මේ ඔයාලා උත්තරින් එහෙට යන්න ඔයාට කවයි ඇවිල්ලා. මලමකුලා ඒක හත්ති පහක් විතර කවන්න වෙනවා. පස්සට වෙන්න. ආදරේ හරියන පටන් ගමුද? අයි ගන්න. අප්පලා ඉ දුවන්න. පොඩ ඉඳ අන්න කන්න. बाबाई पेन अम्बड़ खाने के यार आओगे अरे කොහොම නමුදු මම දැක්කේ කාන්තා පාර්ශ්වයේ පැත්තේ ඒක කොටි බාස්ලා ආයි අර තාම දෙන්න මෙතන හරිම ලස්සනයි ඈ මොකක්ද අවුලක් තියනවා වගේ කරාර ගැල්වේ ඕයි අපි තරම් ඥාන ආත්ම දෝරගත්තා
අපි ගියද? ඉක්මනට අහුල ගන්න. තව ඉක්මනට දෝනි. ඉක්මනට. ඒ වගේම කම ඇදීමේ තරගයට එක ටීම් එකකට 6 දෙනෙක් ගන්න පුළුවන් වලට මෙතන නම් දෙන්න. එහෙනම් පිළිවෙල දෙපාර්තමේන්තුවටම සම්පත තියෙනවා. අරගෙන යන ටොපි ඔක්කොම බබාලා ඔක්කොම කන්න ඕන. හරි. එහෙනම් හරි. කට්ටිය පොළු මාරු කරගන්න එපා. දැන මාරු කරගන්නත් එපා. ටීම්මේට් මාරු කරගන්නත් එපා. මොතර ඉවර තියාගන්න. එහෙනම් ඔන්න අයියේ විසිල් එක ගැව්වා. අපි සංවිධානය අපිට බලන්න. 1යි 2යි อันนั้น
පුතාගේ සින්දුවක් තියනවද මොකද නැත්තම් හරි චොටි දුවේ සමාවෙන්න ඔයා හොඳ ෆන් එක හිටියා අපිට ඒක නතර කරනවා වෙලාව මදි. හරි මම පුතත් එන්න මෙතනට බලන්න.